අද අපේ පොලිටෝක්ස් වේදිකාවට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ ව්‍යවසායක හා ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී සභාපති ඒ වගේම කළමනාකරණ අධ්‍යක්ෂක මෙගා හීටර්ස් ආයතනයේ සභාපතිවරයා. එහෙමනම් උපාලි ඔබට අයිබෝවන් කියලා පිළිගන්නවා. උපාලි ඔබ කවුද කියලා මම ඇහුවොත් මම ඔබව දන්නේ ඔබ විද්‍යාර්ථියෙක්. ඒ වගේම දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක් නෙමෙයි ව්‍යවසායකයෙක්. ඔබ ගැන ඔබ කවුද කියලා කිව්වොත්? මම ගැන ඇත්තටම කෙටියෙන්ම කියනවා නම් මම ගමකින් ආපු ගමේ ගොල්ලෙක්. මගේ ගම ඇත්තටම නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකෙත උනන්තැන්න කියන ගම. ඉතාම සුන්දර ගමක්. මම හිතනවා ලංකාවේ තියෙන සුන්දරම ගම තමයි අපේ ගම කියලා. ඕන වෙලාවක ඇවිල්ලා බලන්න. මං කියන්නේ බොරුවක්ද කියලා. ඉතින් එතනින් පටන්ගෙන පොරමල්ල මධ්‍යමා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයෙන් මගේ MBA එක අරන් ඒ වගේම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරියෙක් හැටියට කටයුතු කරන ගමන් මේ රටේ ව්‍යවසායකත්වය දියුණු කරන ව්‍යවසායකත්වය ගැන කතා කරන ඒ වගේම මේ රටේ වැඩියෙන් ව්‍යවසායකයෝ බිහි වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම ව්‍යවසායකයන් බිහි කරන්න හැම වෙලේම මම උත්සාහ කරන පුද්ගලෙක්. ඒ විතරක් නෙවෙයි. මේ රටේ ව්‍යවසායකයෝ විතරක් හිටියට මදි මේ රටේ ඉන්න සියලු දෙනාගේම මේ රටේ ඉන්න ජනාධිපතිවරයාගේ සිට අතදරුවෙක් දක්වා ඉන්න සියලු දෙනාටම ව්‍යවසායකත්ව මනසක් තියෙන්න ඕනේ කියන අදහස තියෙනවා. ඒ වගේම එහෙම ව්‍යවසායකත්ව මනසක් ඇති වෙන්න අවශ්‍ය උපදේශ අවශ්‍ය කටයුතු කරන පුද්ගලයෙක් හැටියට මට මාව හඳුන්වන්න පුළුවන්. ඔබ කිව්වා හරි ආකර්ෂණීය කතාවක්. මම ගමේ කොල්ලෙක්. ඊළඟ එක මගේ ගම හරිම සුන්දරයි. ඒ කියන්නේ ඔබ පොරමඩලාව මහාවිද්‍යාලයෙන් ආපු අද මේ විදියට දෙපයින් නැකිට මේ රටට ජන සමාජයට විශාල කාර්යභාරයක් කරපු දැවන්ත ව්‍යවසායකයෙක්. ඒ ගමන ආපු තැන ඔබ අමතක කළා නැහැ. ඔබගේ නිහතමානීත්වයට ඔබගේ ගෞරවනීය චරිතයට මම ඔබට ආයිබෝන් කියලා නැවත වතාවක් ගෞරව කරනවා. ඔව් අද මේ රට විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මේ රටේ අපි කවුරු මතු පිටින් දේශපාලන කියවීම් වලදී විවිධ කතා කිව්වත් අපේ රට තුල දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. අපි අතර ඇති නැති පරතරයක් තියෙනවා. අපිට ජීවත් වීමේ අමාරුකම් අපහසුකම් හරියට තියෙනවා. ඒක රහසක් නෙමෙයි. අපේ මේ රටට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කවදාවත් අපේ රටට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඔබ විද්‍යාර්ථියෙක් විදිහට මම ඔබගෙන් ප්‍රශ්න කරනවා මොකද්ද ඒ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ගොඩනගන්නට නම් මේ රට තුල සිදු විය යුත්තේ? ඇත්තටම අපි ගත්තොත් අපි 77 වසරක් ගැන කතා කරනවා. නමුත් අපි ගමු 1977න් පසු ඒ කියන්නේ විවෘත ආර්ථිකයත් ආවත් එක්කම අපිට හැම වෙලේම අපිට මේ අපි ආර්ථික අර්බුදය කියලා අපි දකින්නේ අපි සියලු දෙනාම අද දන්නේ අපිට මේ ඩොලර් අර්බුදයක් තියෙනවා කියන එක තමයි. ඒ කියන්නේ අපිට පිට රටවලින් ගෙන්න ගන්න ඕනේ භාණ්ඩ ටික ගෙන්න ගන්න තරම් අවශ්‍ය කරන අපිට පිට රට ආදායමක් අපේ ළඟ නැහැ. ඒ කියන්නේ ඩොලර් ආදායමක් අපේ ළඟ නැහැ. ඒ කියන්නේ හැම වෙලේම අපි පිට රටට ගෙවන්න තියෙන ඩොලර් ප්‍රමාණය වැඩි අපිට පිට රටින් ලැබෙන ඩොලර් ප්‍රමාණයට වඩා. මේකට බලපාලා තියෙන ප්‍රධාන හේතුව තමයි අපි මේ ඩොලර් ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍ය කරන ඒ ප්‍රතිපත්ති රාමු සකස් කරලා නැහැ. අපි විවෘත ආර්ථිකයේ ආවත් එක්ක අපේ ඒ කාලවල ආපු නායකයන් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. නමුත් ඒ ක්‍රියාමාර්ග මේ රටේ අර ස්ථාවරව පළපදියම් වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග නෙවෙයි අරන් තියෙන්නේ. මොකද එක රජයක් ඇවිල්ලා අවුරුදු 5ක් නැත්නම් අවුරුදු 10කින් කරගෙන එන දේ ඊළඟ රජය ඇවිල්ලා වෙනස් කරනවා. ඒ කියන්නේ
සාමාන්‍යයෙන් මම මේක වෙන විදියකට කියනවා නම් අපිට ඇත්තටම අපේ ආර්ථිකය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් අපිට නැහැ. අපි මේ රටේ ආර්ථිකය කොතනද ඊළඟ අවුරුදු 5 ගෙනියන්න ඕනේ. ඊළඟ අවුරුදු 10 ගෙනියන්න ඕනේ. ඊළඟ අවුරුදු 25 තියෙන්න ඕනේ. ඊළඟ අවුරුදු 50 තියෙන්න ඕනේ කියලා අපේ ළඟ කිසිම සැලැස්මක් නැහැ. අපි එක වෙලාවට අපේ ආපු නායකයෝ කරලා තියෙන්නේ මේ ආර්ථිකයේ අර එදිනෙදා ජීවත් වෙන කම්කරුවෙක්ගේ ඒ කියන්නේ දෛනික වැටුප් ලබන කම්කරුවෙක්ගේ මේ තියෙන ආර්ථික මට්ටමක් තමයි මේ රටේ පවත්වාගෙන ගිහින් තියෙන්නේ. අර මොනවා හරි හදිස්සියක් වුණාම කාගෙන් හරි ටිකක් අරන් දෙනවා. ආයෙ කොහාට හරි ණය වෙනවා. ආයෙ තමන්ගේ තියෙන දෙයක් විකුණනවා. අර මේ වගේ තත්ත්වයක තමයි අපි හිටියේ. අපි කොයි වෙලේ බැලුවේ නෑ අපි කොහොමද මේ රටේ තියෙන මේ ආර්ථිකය ප්‍රසාරණය කරන්නේ. මම ඔබට බාධා කිරීමක් කළොත් මේ විවිධ රජයන් පත් වෙද්දී දැන් ධර්මිෂ්ඨ සමාජයක් කියන ස්ලෝගන් එකෙන් මහින්ද පුනරුදය එතකොට රටකට ඕනේ මොකක්ද අපමණ අගයක් එක ප්‍රතිපත්ති ප්‍රකාශන ආවා. දැන් පොහොසත් රටක් ලස්සන හෙටක්. මේ හැම ප්‍රතිපත්තියක් තුලම මේ දේශපාලන මේගොල්ලන්ගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල ඔය ජාතික ප්‍රතිපත්තිය ඇතුළත් නොවුනේ ඇයි? ඇත්තටම මේක ඇතුළත් නොවුණා කියන්න බෑ. අපි අපේ රටේ පාලම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ඉඳන් ගත්තම මේ රටේ බිහි වුණ හැම ජනාධිපතිවරයෙක්ම නැත්නම් හැම පාලකයෙක්ම හොඳ සුන්දර ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් ආවා. මම මේ කියන දෙයට ගොඩක් අය එකඟ වෙන්නත් පුළුවන් එකඟ නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒ හැම ආපු නායකයෙකුම වැරදුණු පොයින්ට් එකක් තිබ්බා. ඒගොල්ලෝ වරද්ද ගත්ත තැනක් තිබ්බා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලොන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කරන වෙනුවට ඒගොල්ලෝ හැම එක්කෙනෙම උත්සාහ කරේ තමන්ගේ බලය රැක ගන්න. එතකොට තමන්ගේ බලය රැක ගන්න තමයි තමන්ගේ දවසේ පැය 24න් පැය 20ක් විතරම හීනෙන් පවා ඒගොල්ලෝ උත්සාහ කරලා තියෙන්නේ කොහොමද බලය රැකගන්නේ. බලය රැකගන්නේ දැන් පළවෙනි අවුරුදු 5ට ජනවරමකින් ආපු ජනාධිපතිවරයා අවුරුදු 2ක් යනකොට හිතනවා ඊළඟ අවුරුදු 5 කොහොමද තමන් බලයට එන්නේ. එතකොට අර අවුරුද්දක් එකහමාරක් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ යම්කිසි දෙයක් කරගෙන ආපු පුද්ගලයා ඉතිරි අවුරුදු 3 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැත්තකට දාලා උත්සාහ කරනවා කොහොමද තමන්ගේ බලය රැකගන්නේ. ඒ බලය රැක ගැනීම වෙනුවෙන් එයා පිරිසක් හදා ගන්නවා. අපි අර කියනවා වලල්ලක් හදා ගන්නවා. ඒ චේන් එක තමයි ඊට පස්සේ ඒ චේන් එක කියන විදිහට තමයි වැඩේ යන්නේ. එතකොට ඒගොල්ලෝ රටේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ අර එක එක උපදේශකයෝ පත් වෙනවා. ඒ උපදේශකයන්ට විශාල මේ පිරිවැටුප් වැටුප් ඒ ටික මේ වෙනවා. එතකොට දැන් මම මේ කියන්නේ බොරුද කියලා බලන්න. අපේ මේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉඳන් මේ අන්තිමට හිටපු ජනාධිපතිවරයා දක්වා ඒ සියලුම දෙනාම කරලා තියෙන්නේ තමන්ගේ බලය රැකගන්න අවශ්‍ය දේවල් කරනවා අර රට දියුණු කරනවා කියන ඒ පරාර්ථකාමී අර්ථයෙන් කිසිම අපේ පාලකෙක් වැඩ කරලා නැහැ. ඒක හොඳට මම මේ දේශපාලන කතාවක් නෙවෙයි මම මේක කියන්නේ ආර්ථික මේක බලන්න ඕන ආර්ථික කෝණයෙන් විතරයි. ආර්ථික කෝණයෙන් බැලුවොත් ඒ සියලුම දෙනා ආර්ථිකය දියුණු කරන එක අංක 6ට විතර තියලා තියෙන්නේ. අංක 1ක් තමන්ගේ බලය, අංක 2ක් තමන්ගේ බලය, අංක 3ක් තමන්ගේ බලය, අංක 4ක් තමන්ගේ බලය, අංක 5ක් තමන්ගේ බලය, 6ක් තමන්ගේ බලය, 7ට විතර තමයි මේක තියලා තියෙන්නේ. එතකොට අපි හැමදාම වෙලා තියෙන්නේ අපි එකතැන පල් වෙන ආර්ථිකයක් බවට පත් වෙනවා. ඒක තමයි මම අර කිව්වේ දෛනික වේතනයට වැඩ කරන පවුලක ආර්ථිකයක් තමයි මේ රටේ තියෙන්නේ 77න් පස්සෙම. මොකද අපි කිසිම වෙලාවක මේ ආර්ථිකය පුළුල් කරන්න කටයුතු කරලා නැහැ. ඉතින් මේ ආර්ථික පුළුල් කරන්න කටයුතු කරනවා නම් මේ රටේ තියෙනවා අපිට අදාළ සම්පත් පහක්. මොනවාද සම්පත් පහ? මේ සම්පත් පහ තමයි එකක් අපිට අයිති භූමිය. ඒ කියන්නේ අපිට විශාල වර්ග කිලෝමීටර් 65000ක භූමියක් තියෙනවා. භූමි ප්‍රමාණයක්. එතකොට මේ භූමියේ අපිට ගොඩාක් දේවල් තියෙනවා. අපිට ස්වභාවික සම්පත් තියෙනවා. ඒ වගේම ස්වභාවික සම්පත් ගත්තම අපිට මේ අපි කියනවා මේක අර ලස්සන රටක්. ඒ කියන්නේ අපේ තියෙන මේ රටේ තියෙන ලස්සන අපේ තියෙන මේ භූ විෂමතාවය අපිට මාකට් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සංචාරක කර්මාන්තය ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙන මිනිරන් පතල් තව අපේ ගොඩක් අපේ මේ ඛනිජ ද්‍රව්‍ය අපේ තියෙනවා. අපි ඒවා ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම
අපිට වගාවන් ගත්තත් අපි ඇවිල්ලා මේ ට්‍රොපිකල් කන්ට්‍රි එකක ඉන්නේ. අපේ තේ ටික අපේ ප්‍රධාන මේ අපි වගා කරන දේවල් තේ රබර් පොල් ටික ගත්තත් අපි තාම මේකෙන් හරි ප්‍රයෝජනයක් ගන්න නැහැ. මොකද ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න ඒ විෂන් එකක් අපේ නායකයන්ට තිබිලා නැහැ. මම දැන් උදාහරණයක් කියනවා නම් අපිට තියෙනවා කුරුඳු. ඔව්. මේ කුරුඳු අපිට මං හිතන්නේ අපේ මේ පෘතුගීසි ලන්දේසි එන්නත් ඉස්සෙල්ලා කාලේ ඉඳන් කුරුඳු තිබිලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ කුරුඳු අවුරුදු 2000කට වඩා පරණ භෝගයක් තමයි කුරුඳු කියන්නේ. හැබැයි තාම අපි මේ කුරුඳු මිටි බැඳලා තමයි පිටරට යවන්නේ. ඒකට හේතුව තමයි අපි මේ කුරුඳු වලට තාම අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. මොකද ලෝකේ මේ කුරුඳු කියන එක අයිති වෙන්නේ ලංකාවට විතරයි. මොකද ඒකට අපිට තියෙනවා ජියෝග්‍රැෆිකල් සර්ටිෆිකේෂන් එකක්. ඒ කියන්නේ ලෝකේ මේ අපේ තියෙන කුරුඳු හැදෙන්නේ ලංකාවේ විතරයි කියලා අපිට ඒ GI සර්ටිෆිකේට් එකක් දීලා තියෙනවා. ඒකම ඇති අපිට ලෝකෙට අපි මේ කුරුඳු වලින් අපිට ලෝකෙට ඩොලර් බිලියන 5ක 6ක වැඩක් කරන්න. හැබැයි අපි තාම අපේ කුරුඳු විකුණන පාරම්පරික කුරුඳු අපනයන කරුවන් ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ කුරුඳු මෙහෙම මිටි බැඳලා යවනවා. ඊට අමතරව දැන් පොඩි වැලියු ඇඩිෂන් කරනවා. ඒ අර අපිට ජාතික ප්‍රතිපත්තියක් නැහැ අපේ කුරුඳු ටික කොහොමද යවන්නේ කියලා. එතකොට මේවා ගැන හිතන්න අපේ නායකයන්ට වෙලාවක් තිබ්බේ නැහැ. මම අර කලින් ඔබතුමියට කිව්වා වගේ ඒගොල්ලොන්ට වෙලාව තිබ්බේ හැම වෙලේම මේගොල්ලෝ බැලුවා කොහොමද බලය රැකගන්නේ. බලය රැක ගැනීම වෙනුවෙන් මොකද්ද කරන්න ඕනේ? ඒකෙන් මොකද කරේ? අපේ මිනිසුන්ට පොඩි මේ දේවල් දෙන්න පටන් ගත්තා. ජනසවියද එක නම් වලින් දීලා අර අපේ සමාජය හැදුවා යැපුම් සමාජයක්. අපේ මිනිස්සු යැපුම් මානසිකත්වය. දැන් මට මම මේ වීලෝට කියනවා නෙවෙයි මට 2029 වෙනකොට ඩොලර් බිලියන 10ක් විතර මේ රටේ වියදම් කරන්න පුළුවන් නම් ඡන්දෙ ඉල්ලන්න මට 2029 ජනාධිපති වෙන්න පුළුවන්. මොකද අපේ මිනිසුන්ට මං සල්ලි බෙදුවා නම් ඒ සල්ලි වලට ඡන්ද දෙන්න මිනිස්සු ප්‍රමාණය ලංකාවේ ඉන්නවා. අද දේශපාලන සමාජය අනුයෝජනය කියන එක මුදලට විකිරෙන ඒක හිතන්නේ නැහැ. ඒ කියන්නේ තමන් හිතන්නේ නැහැ තමන්ගේ දරුවගේ අනාගතය කොහෙද තියෙන්නේ. තමන් කොහාටද යන්න ඕනේ? ලෝකේ අනිත් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? ඒ අනිත් මිනිස්සු ජීවත් වෙන හැටියට අපි කොහෙද අපි ජීවත් වෙන්නේ? අපිට තියෙන පාසුකම් මොනවද? අපි සන්තෝෂෙන්ද ඉන්නේ? අපි අඳින දේ හරි දෙයක් අඳිනවද? කන දේ අපි ඇඟට මේ පෝෂ්‍ය පදාර්ථ දෙයක් අපි කනවද? අපි මේවා ගැන අවබෝධ නැහැ. අපේ රට කොහෙද තියෙන්නේ? අපේ සංස්කෘතිය කොතනද තියෙන්න ඕනේ? අපි අපේ මේ ජාතියක් හැටියට ශ්‍රී ලාංකීය ජාතිය හැටියට අපි කොහෙද ඉන්නේ? සමාවෙන්න ඔබ හොඳ ප්‍රවේශයක් ගත්තා. ඔබ සංචාරක කර්මාන්තය ගැන යම් තැනකට කතා කරා. ලංකාවේ තමයි හොඳම කුරුඳු තියෙන්නේ. කුරුඳු වලට අපිට යම් සහතිකයක් නිකුත් කරලා තියෙනවා. එතකොට මේ රටේ සංචාරක කර්මාන්තයේ හොඳ තැනකට 2018 දී මට මතක විදියට මෙරටට සංචාරකයෝ ලක්ෂ 25ක් විතර ආවා. ඒ ලක්ෂ 25ක් පැමිණෙනවත් එක්කම අපිට ඩොලර් ආදායම ඩොලර් මිලියන 4300කට ආසන්න ප්‍රමාණයක් ලැබුණා. නමුත් වර්තමානයේ 2025 දී සංචාරකයෝ එනවා ලක්ෂ 24ක්. ඊට අර සම ප්‍රමාණෙම එනවා. හැබැයි මෙරටට ලැබෙන ඩොලර් මිලියන ප්‍රමාණය ඩොලර් මිලියන 3200යි. එතකොට කලින් අර 2018 දී ලැබෙන ප්‍රමාණයට වැඩිය ඩොලර් බිලියන 1000ක අඩුවක් තියෙනවා. ඇයි එහෙම වුනේ? ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපිට ඇත්තටම 2018 2019 වෙනකොටත් අපිට ලංකාවට හොඳ අපි අර කියන ක්වොලිටි සංචාරකයෝ ආවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් වියදම් කරන්න පුළුවන්. ඒ වගේම අර ලෝකේ සංචාරය කරන හොඳ මිනිස්සු සෙට් එකක් ආවා. ඔව්. වියදම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර මිඩල් ක්ලාස්, අපර් මිඩල් ක්ලාස් ඒ වගේම පොහොසත් සංචාරකයෝ ලංකාවට ආවා. හැබැයි අපිට 2019 රටේ ඇති වුණ ඒ විපර්යාසයන් එක්ක අපිට අර එන හොඳ සංචාරකයෝ එන්න එක අඩු වුණා. ඒ වගේම දෙයක් වුණා අපි සංචාරකයන්ට දෙන දේවල්. දැන් අපි සංචාරකයන් ගෙන්නන රටක් හැටියට සංචාරකෙක් එනකොට අපිත් ක්වොලිටි දේවල් අපේ සේවාව ගුණාත්මක වෙන්න ඕනේ. මම දකිනවා අපේ සේවාව එන්න ගුණාත්මක භාවයෙන් අඩු වෙලා තියෙනවා. අද අපි සංචාරකෙක් පිළිගන්න විදිය, සංචාරකයාට අපි සලකන විදිය, සංචාරකයාට දෙන කෑම බීම, පහසුකම් මේවා ගත්තම අපි මීට අවුරුදු 10කට කලින් දීපු දේවල් නෙමෙයි අද අපි දෙන්නේ.
ඔව්. අපි ගොඩක් ඒවා අඩු කරලා තියෙනවා. එතකොට අපේ ළඟට එන්නේ අර හොඳ සංචාරකයෝ අපේ ළඟට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ බලනවා අපි දැන් අපි වුණත් කොහේ හරි සංචාරයක් යනවා නම් අපි යන්නේ විනෝද වෙන්න, හොඳ ආහාර කන්න බොන්න, හොඳ මේ හොඳ පරිසරයක ජීවත් වෙන්න. එතකොට ලංකාවට එන සංචාරකයාට ඒ ටික නැත්තම් අපිට හොඳ සංචාරකයෝ ගෙන්න ගන්න බෑ. ඒකින්ද අපේ සංචාරක මේ කර්මාන්තයම අපේ තියෙන මේ ගුණාත්මක භාවය තව උඩට ගේන්න ඕනේ. ඒකට අපේ ඉන්න මේ සංචාරක කර්මාන්තයට අදාළ පිරිස, ඒ පිරිස මීට වඩා දියුණු පිරිසක් බවට අපි පත් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ දිරිගන්නන්න ඕනේ. ඒගොල්ලන්ගේ අධ්‍යාත්මික පෝෂණය කියන්නේ මේ කර්මාන්තය සම්බන්ධයෙන් අධ්‍යාපනය පුළුල් කරන්න. අධ්‍යාපනය පුළුල් කරන්න. ඒගොල්ලෝගේ මානසික තත්ත්වය පවා මම ඒක තමයි කියන්නේ අර ලංකාවේ සියලුම පුද්ගලයාට මම පටන් ගන්නකොටත් කිව්වේ ව්‍යවසායක මනසක් තියෙන්න ඕනේ. එතකොට මේ සංචාරකයා එනකොට ඒ සංචාරකයා දිහා අපි ව්‍යවසායකත්ව මනසෙන් බලන්න ඕනේ. මේ අපිට ඩොලර් ගේන පුද්ගලයෙක්. අපි කොහොමද මෙයාට සලකන්න ඕනේ? දැන් අපි වියට්නාමේ වගේ රටකට ගියොත්, තායිලන්තේ වගේ රටකට ගියොත් අපිට සංචාරකයාට මාර සැලකිල්ලක් දෙනවා. හොඳ දෙයක් කිව්වා. රටේ ව්‍යවසායකයා දියුණු කරන්න ඕනේ. රටේ ව්‍යවසායකයාට විශ්වාසය ඇති කරන්න ඕනේ. හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ. හොඳ මානසික පසුබිමක් දෙන්න ඕනේ. එතකොට මේ වෙළඳපළ පිළිබඳව විශ්වාසය කියන එක ව්‍යවසායකයාට ඇති කරන්න ඕනේ කියන එක තමයි ඔබ එක ආකාරයක ඔබගේ අදහස් දැක්වීම තුළ ඔබ අදහස් දක්වන්නේ. ව්‍යවසායකයාට රාජ්‍ය පිළිබඳ විශ්වාසය ඇති කරන්න ඕනේ. වෙළඳපළ කෙරෙහි විශ්වාසය ඇති කරන්න ඕනේ. ඊළඟ එක දැන් මේ මෑත භාගෙදී වැඩබදු වැඩි කරන්න හැදුවා. එතකොට ඒ වගේ වැඩබදු වගේ දේවල් වැඩි කරා නම් ව්‍යවසායකයා අර්බුද රාශියකට යනවා. එතකොට ව්‍යවසායකයාට මේ වෙළඳපොළ කෙරෙහි තියෙන විශ්වාසය අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඔබ මේ හොඳ ව්‍යවසායකයෙක් විදියට ඔබ කොහොමද ඔහුට උපදෙස් දෙන්නේ? ඔහුව කොහොමද සක්‍රීයව ඔහුගේ දායකත්වය ලබා ගන්න අපි ඔහුව මේ තියාගන්නේ? ඔහුට මොකද්ද දෙන ප්‍රතිකර්ම මොනවද ව්‍යවසායකයට? ඔව් ඇත්තටම දැන් බදු ප්‍රතිපත්තියක් කියන එක රටකට තියෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම මොකද ඒ රටේ අපේ වගේ රටක අපි ගොඩක් පහසුකම් රජයෙන් බලාපොරොත්තු වෙන රටක්. එතකොට රජයට යම්කිසි ආදායමක් බදු වශයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම බදු කියන එක බදු ගෙවන්නාට දරන්න පුළුවන් තත්ත්වයකට තියෙන්න ඕනේ. එතකොට මේ දෙක සමබරව යන්න ඕන දෙකක්. ඉතින් අපේ වගේ රටක් ගත්තම අද අපිට තියෙන බදු බර වැඩි. ඉතින් මේකට බලපාලා තියෙන ප්‍රධාන හේතුව තමයි අපේ තියෙන ආදායම පොඩි ආදායමක් තියෙන මේ රටේ. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදනයේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. එතකොට අපි ගත්තොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියලා තියෙන්නේ දලදේශීය නිෂ්පාදනයෙන් 15%කටවත් අපේ බදු ප්‍රමාණය යන්න ඕන කියලා. දැන් අපේ සාමාන්‍යයෙන් අපේ තියෙන්නේ ඩොලර් බිලියන 100ක වගේ ආර්ථිකයක්. එතකොට ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් කියන්නේ අපිට එතකොට ඩොලර් බිලියන 15ක විතර බදු එකතු කරන්න ඕනේ. කියන්නේ රුපියල් ගත්තොත් රුපියල් බිලියන 5000ක විතර. එතකොට දැන් ඒ තත්ත්වය අපේ තියෙනවා. නමුත් අපිට ඒ ගන්න ටිකෙන් මේ රුපියල් බිලියන 2600ක් විතර අපි වේදම් කරනවා අපි ගත්ත ණය වලට ගෙවන්න. එතකොට මේ රටේ අනිත් දේවල් කරන්න ඉතුරු වෙන්නේ තව සුළු ප්‍රමාණයක්. ඉතින් මේක වෙනස් වෙන්න නම් මේ රටේ ඉන්න මේ ව්‍යවසායකත්වය වැඩි කරන්න ඕනේ. අර අපේ තියෙන ඩොලර් බිලියන 100ක තියෙන අපේ දලදේශීය නිෂ්පාදනය අපි 200ට ගෙනිච්ච නම් අපිට 100%ක් ගන්නවා කියන එක වැඩි කිරීම කරන්න මොනවද ඔබ දෙන උපදෙස් මොනවද? මේ ඒක ඇත්තටම දැන් අර මම පටන් ගන්නකොට මම කිව්ව එක ඉවර කරන්න බැරි වුණා. මේ රටේ සම්පත් පහක් තියෙනවා. අපේ ඉන්න මේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයෝ ඒ වගේම මේ රටේ අපේ රට පාලනය කරන පාලකයන්ට උපදෙස් දෙන ආර්ථික උපදේශකවරුන් මේක තේරුම් ගන්න ඕන. මේ රට කොහොමද අපි දියුණු කරන්න ඕනේ කියන එක. මොකද දැන් මම මේ ළඟදී දැක්කා අපේ ආර්ථික උපදේශකයෙක් කියනවා මේ රටේ කවුරු හරි ආයෝජකයෙක් ආවොත් අපිට මේ අක්කර 10000ක් දෙන්න තැනක් නැහැ කියලා. ඉතින් අපි චූටි රටක් අපිට අක්කර 10000ක් දෙන්න තැනක් නැහැ. ඒක ඉස්සරවම මේ ආර්ථික උපදේශකයා තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොනවද අපිට දෙන්න පුළුවන් මේ රටේ දේවල් තියෙන්නේ?
අපි නැති දෙයක් ගැන කතා කරලා වැඩක් නැහැ නේ. දැන් මම උදාහරණයක් ගන්නම්. මම අර කිව්වා අපේ සම්පත් පහක් තියෙනවා කියලා. එකක් තමයි අපේ ගොඩබිම. දෙවෙනි එක තමයි අපිට අයිති මුහුදු ප්‍රදේශය. තුන්වෙනි එක තමයි අපිට අයිති මේ අහස්තලය. හතරවෙනි එක තමයි අපේ රටේ මානව සම්පත. පස්වෙනි එක තමයි අපිට තියෙන විදේශ සම්පත්. මෙන්න මේ සම්පත් පහ අපි හරියට කළමනාකරණය කරනවා නම් අපිට මේ රට ගොඩ දාන්න පුළුවන්. ඒකෙදි මම දැන් උදාහරණයක් හැටියට ගන්නම් අපිට මුහුද හා මෝද ආශ්‍රිත අපිට තියෙන සම්පත. අපේ රටේ හරහා අවුරුද්දකට ගමන් කරනවා නැව් 65000ත් 70000ත් අතර ප්‍රමාණයක්. එතකොට මේකෙන් ලංකාව ඇතුළට අපි ගෙන්න ගන්න, ඒ කියන්නේ අපේ වරායන්ට ගෙන්න ගන්න නැව් 3500ක් 4000ක් අතර ප්‍රමාණයක්. එතකොට අපි 65000ක් විතරම ගෙන්න ගන්නේ නැහැ. මොකද ඒක ගෙන්න ගන්න නැති වෙන්න හේතුව තමයි අපිට ඒ පහසුකම් නැහැ. එතකොට ලංකාවේ ප්‍රධාන වරායන් පහක් තියෙනවා. අපිට හම්බන්තොට, ගාල්ල, ඊට පස්සේ කොළඹ, ත්‍රිකුණාමලේ, මේ ජෆ්නාවල තියෙනවා. එතකොට මේ වරායන් පහ අපිට පුළුවන් නම් ජාත්‍යන්තර වරායන් බවට පත් කරලා ඒ වගේම ඔබතුමිය දන්නවා දැන් මේ නැව් 65000ක් මෙතනින් ගමන් කරනවා කියන්නේ මේ නැව් වලත් යම් යම් නඩත්තු කටයුතු වෙනවානේ. දැන් අපි වාහනයක් දුවනකොට උනත් වාහනයක් කැඩෙනවා, හයිවේ අයිනේ ගරාජ් තියෙනවා, එහෙම තියෙනවානේ. එතකොට මේ වගේ මේ දවසකට වාහන මේ නැව් බර ගාණක් යනවා. ඒ කියන්නේ මාසෙකට නැව් 5000ක් 6000ක් යන මාවතේ නැව් කැඩෙන්න පුළුවන් ඕන තරම් නැව් වලට රිපෙයාර් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ හැම වරායක් ආසන්නයේම ලොකු ඩොක්යාඩ්යක් හදන්න පුළුවන්. මේ ලංකාවේ කරන්න පුළුවන් දේවල්. එතකොට එක ඩොක්යාඩ් එක අපිට නැව් 50ක් නවත්තන්න පුළුවන් නම් අපි ඩොක්යාඩ් 5ක් හැදුවොත් අපේ ප්‍රධාන වරායන් පහට අපිට නැව් 250ක් නවත්තලා නඩත්තු කටයුතු කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කොච්චර විදේශ ආදායමක් ඒකෙන් ගන්න පුළුවන්ද? එතකොට ඒ වගේම අපිට විශාල තරුණ පිරිසට රස්සා දෙන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ ඉන්න පිරිස මදි වෙනවා අපි එහෙම කරොත්. අපිට ඉන්දියාවේ මිනිස්සු මේ රටට ගෙන්නන්න වෙනවා. එතකොට කවුරු හරි කියන්න පුළුවන් කොහෙද ඕවට සල්ලි තියෙන්නේ කියලා. ඒවට තමයි ලෝකයේ ආයෝජකයෝ ඉන්නේ. ඉතින් දැන් ලංකාවේ මේ නැව් ගමනාගමනය කියන එක මේකේ හැමදාම වෙන දෙයක්. තව මේ ලෝකේ මොන විදිහට දියුණු වුණා මේ නැව් ගමනාගමනය නතර වෙන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන සම්පතක් ගන්න. අපේ ළඟ දෙන්න අක්කර 10000ක් නැහැ. නමුත් අපිට ලොකු මුහුදු ප්‍රදේශයක් තියෙනවා. මේ මුහුදු ප්‍රදේශයේ අපි හරියට ප්‍රයෝජනය අරගෙන අර ඉන්න නැව් ටිකට අපි ඒවයි තියෙන නඩත්තු කටයුතු ටික කරත් අපිට විශාල ඩොලර් ආදායමක් මේ රටට ගන්න පුළුවන්. ඒ තුලින් අපිට ලොකු විශාල මේ ප්‍රතිලාභ ප්‍රමාණයක් රට ඇතුළට ගන්න පුළුවන්. මේවා තමයි අපි කළ යුතු දේවල්. එතකොට අපි හිතුවොත් එහෙම අපි ලොකුවට හිතන්න ඕනේ. පළවෙනි දේ දැන් කවුරු හරි කියන්න පුළුවන් ලංකාවට මොකටද මේ ජාත්‍යන්තර තලයේ නැව් මේ වරායන් පහක් මොකටද කියලා අහන්න පුළුවන්. මේ පුංචි රටට නෑ මේ රටට නැව් වරායන් පහක් නෙවෙයි වරායන් 15ක් තිබ්බත් මදි. මොකද අර නැව් 60-70000ක් මෙතනින් යනවා. අපි ඒ ටිකටයි අපි බලන්න ඕනේ. නැතුව මේ රට ගැන බලන කතන්දරයක් නෙවෙයි මේ කියන්නේ. ඒතකොට මේක අපි ලොකෝට හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපි ලොකෝට මේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අපේ මිනිස්සු, අපේ ජනතාව ලොකෝට හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්න පුරුදු වෙලා නැහැ. ඒගොල්ලෝ පොඩි දේවල් ගැන හිතලා පොඩි සමාජයක පොඩි මේ ෆ්‍රේම්වර්ක් එක තමයි ගොඩක් අය ජීවත් වෙන්න කල්පනා කරන්නේ. ඉතින් මේකත් අපිට ප්‍රශ්නයක්. දැන් මම තව ඔබතුමීට උදාහරණයක් කියන්නම්. දැන් අපි මේ ව්‍යවසායකත්වය ගැන කතා කරනවා. එතකොට ව්‍යවසායකත්වය ගැන කී දෙනෙක් රටේ කතා කරනවද කියන්නේ? දැන් අපි දැකලා තියෙනවා ඔබතුමීට මතකයි 2010න් පස්සේ වගේ ලංකාවේ රියැලිටි ෂෝ වලට මාර තැනක් ඇවිල්ලා තියෙනවා. සින්දු කියන තැන් ඔයවට ඩාන්ස් කරන තැන් වලට. එතකොට හැම දෙමාපියෙක්ම තමන්ගේ දරුවා එක්ක ඩාන්සින් ක්ලාස් එකකට යනවා. නැත්නම් තමන්ගේ දරුවා සංගීත පන්තියකට යනවා සින්දු කියන්න නටන්න උගන්වන්න. අපේ දෙමාපියෝ කිසිම එක්කෙනෙක් තමන්ගේ දරුවා ව්‍යවසායකත්වය ඉගෙන ගන්න යවනවද කියන්නේ? නෑ අනිවාර්යයෙන්. මේ රටේ කොහොමද තමන් සල්ලි හම්බ කරන්නේ? ධනය නිර්මාණය කරන්නේ? මගේ දරුවට ධනය නිර්මාණය කරන හැටි ඉගෙන ගන්න යවන්න ඕන කියලා යවන්නේ කොහටද කියන්නේ? ඒ වගේ මෙහෙම යවන්න තැනක් තියනවද කියලා කියන්නේ? මම ඒක තමයි උදවාට මේ මෙන්න මේව තමයි මේ රටේ හැදෙන්නේ. එතකොට අර පොඩි කාලේ ඉඳන් අපි වෙන රටවල් වල දැකලා තියෙනවා පොඩි කාලේ ඉඳන් ඒ දරුවට දෙනවා කොහොමද ධනය නිර්මාණය කරන්නේ? කොහොමද ව්‍යවසායකත්වයට එන්නේ? අඩුම අපේ රටේ මම දන්න හැටියට අවුරුදු 18ට අඩු ළමයෙකුට බැංකු account එකක් ඕපන් කරන්න බෑ.
ව්‍යවසායකත්වයට අපි එන්න කතා කරන්න නම් ඒගොල්ලොන්ට ඒ අවශ්‍ය දැන් අද මේ අවුරුදු 18 වෙනකන් ඉන්න ඕනේ නැහැ ළමයෙකුට හම්බ ගන්න. එයා අතේ ෆෝන් එකක් තියෙනවා නම් සමහරට අවුරුදු 8 7 ළමයින්ට ටෙලිෆෝන් එක හරහා අද මේ තියෙන මේ සමාජ මාධ්‍ය තුලින් ඒගොල්ලොන්ට යම්කිසි ආදායමක් උපයන්න පුළුවන්. එයාගේ තියෙන මේ පොඩි කාලේ තියෙන දක්ෂතාවයට. හැබැයි එයාට බැංකු account එකක් ඕපන් කරගන්න පුළුවන් වාතාවරණයක් අපේ නීතිය තුල හදලා නැහැ. ඉතින් මේවා අපි වෙනස් කරන්න ඕන. කොහොමද අපි මේ ව්‍යවසායකත්වය ගැන කතා කරාට වැඩක් නැහැ. මේක කොහොමද දියුණු කරන්නේ? ඒ වගේ තමයි අර මම මුලින් කිව්ව මේ රටේ මේ සම්පත් පහ හරියට ප්‍රයෝජනෙ ගන්න නම් මේ රටේ අර ව්‍යවසායකත්ව මනස තියෙන ව්‍යවසායකත්වය ගැන දැනුම තියෙන පිරිස වැඩි වෙන්න ඕනේ. ඉතින් අපි මේ පිරිස වැඩි නොකර අපිට මොකවත් කරන්න බෑ. අපි ඒක නිකන් අර අපි අපේ ළඟ මම ඔබතුමාට මේ යෝජනා කරනවා. ඔබතුමා මේ රටේ සාර්ථක ව්‍යවසායකෙක්. ඇයි ව්‍යවසායක පාසල් ගොඩනගන්න බැරි මේ රටට අලුත් සංකල්ප විදියට? ඇයි මේ රටේ සිවිල් පුරවැසියන්ට ඒ වගේම දරුවන්ට ඔබතුමා කව ව්‍යවසායකත්ව මානසිකත්වය නැහැ. අපි ලොකුවට හිතන්නේ නැහැ. අපි ඉන්නේ බොහොම පටු සීමාවන් තුල. ඔබතුමා ඊටාම හොඳ මේ ආකර්ෂණීය අදහස් සමාජගත කරා. ඩොක්යාඩ් වගේ දේවල් ඔය මේ වරායන් ආශ්‍රිතව මේ ඇති කරන්න පුළුවන්. ඒව ඇති කළා නව රැකියා උත්පාදන අවස්ථා දෙන්න පුළුවන්. ඇයි ඔබතුමාලා වගේ පිරිසව මේ රටේ මාධ්‍යවලට ගෙනල්ලා මේ රටේ නව අදහස් සමාජගත කරන්න පෙරගමන්කරුවෝ විදියට සමාජයේ ඉස්සරහට ඇවිල්ලා ඔබතුමාලා ඇයි මේ අදහස් ප්‍රකාශ නොකරන්නේ? ඒකට ඇත්තටම දැන් ඔබතුමිය කිව්ව මේ කතන්දරය ඇතුළේම ඒකට උත්තරෙත් තියෙනවා. මොකද මේ රටේ ඉන්න මාධ්‍ය ආයතන කීයක් මේ රටේ ව්‍යවසායකත්වය ප්‍රචලිත කරනවද කියන්නේ? මේ රටේ තියෙන මේ රූපවාහිනී මේ කියන්නේ මේ අපි ටීවී channels වල ගත්තම රූපවාහිනී කියන්නේ ටීවී channels ගත්තම මම හිතන්නේ ටීවී channels 10ක් 15ක් තියෙනවා. මේ කීයක දවසට කී පාරක් පැය කීයක් මේ රටේ ව්‍යවසායකත්වයේ වර්ධනය කරන්න ව්‍යවසායකත්වයට ආස හිතෙන දේවල් කරනවාද කියන්නේ? අඩුම ව්‍යවසායකත්වය ගැන නාට්‍යයක්වත් කරනවාද කියන්නේ මේ රටේ? අනිවාර්යෙන්ම නෑ. ඉතින් මේක අපේ මේක වැරදියට තේරුම් ගන්න එපා අපේ මාධ්‍ය සහෝදරවරු. මේ රට දියුණු වෙන්න නම් මේ රටේ මාධ්‍ය පවා උඩට එන්න නම් මේ රට දියුණු වෙන්න ඕන. එහෙනම් මේ රට දියුණු වෙන්න නම් අර ව්‍යවසායකත්වයේ ඒ ව්‍යවසායකත්ව මනස මේ සියලු දෙනාට එන්න ඕනේ. දෙරණ අධිපති මේ දිලීප් ජයවීර මහතා ඔහුගේ දේශපාලන පක්ෂය තුළින් ව්‍යවසායක රාජ්‍යයක් කතා කරා. ඒ ව්‍යවසායක රාජ්‍ය මුදුන්පත් කරන්න ඔහුට යම් කාර්යභාරයක් මේ රට වෙනුවෙන් දැන් ඔහුට කරන්න ඉඩහසර අවස්ථාව තියෙනවානේ. ඔව් එතුමත් කතා කරනවා ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගැන. ඒක ඊටාම හොඳ සංකල්පයක්. මොකද මේ රට දියුණු කරන්න නම් ඇත්තටම ඒ ව්‍යවසායකත්ව මනස කියන කෙන්න ඕනේ. දැන් එතුමත් හැම වෙලේම කියන්නේ මේ රටේ මේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් කියන්නේ ව්‍යවසායකයෝ පිරිච්ච රාජ්‍යයක් නෙවෙයි. ව්‍යවසායකත්ව මනසකින් කටයුතු කරන ජන සමූහයක් ඉන්න සමාජයක්. ඉතින් ඒ වගේ ව්‍යවසායක පාසල් ඇති කරන්න බැරිද අපේ රටේ දරුවන්න පුරුදු පුහුණු කරන්න පාසල නිමාවනවත් එක්කම යම් ව්‍යවසායකෙක් විදියට උන්ට යම් කාර්යභාරයක මානසික මට්ටම ඇති කරන්න යම් අපිට ධනාත්මක චින්තනය වගේ බැරිද මේ ව්‍යවසායකත්වයේ කියන එක ඇත්තටම පටන් ගන්න ඕනේ තමන්ගේ ගෙදරින්. කුඩා කාලෙම තමන්ගේ දෙමාපියෝ පුරුදු කරන්න ඕන තමන්ගේ දරුවට. එතනින් පාසලට යනකොට පාසලේ මොන්ටිසෝරියේ ඉඳන් ඒ කියන්නේ ලදරු පාසලේ ඉඳන් මේ ව්‍යවසායකත්වයේ කියන එක දරුවාගේ මනසට දෙන්න ඕන. ඒක නැතුව අපිට අපි හිතමු විශ්වවිද්‍යාලයෙන් අයින් වුණ ශිෂ්‍යයෙකුට අපි මේක දෙන්න යනවා නම් ඔහුට මේක ග්‍රහණය කරගන්න යන කාලය වැඩි. අද කාලේ ඔබතුමිය දැකලා ඇති ව්‍යවසායකත්වයට එන්න අපේ තරුණ තරුණියෝ ගොඩක් එන්නේ රස්සාවක් නැත්තම්. ඒ කියන්නේ රස්සාවක් නැත්තම් Tamanට ගැලවෙන්න තියෙන එකම දේ මොනවා හරි දෙයක් කරන එක කියන තැනට තමයි අපේ ළමයින්ගේ මානසිකත්වය තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඉස්සෙල්ලා Taman හිතන්න ඕනේ මම ඉස්සරම ව්‍යවසායකෙක් වෙන්න ඕන. මට ව්‍යවසායකෙක් වෙන්න බැරි නම් මම යන්න ඕනේ රස්සාවක් කරන්න කියලා. ඒකේ අනිත් පැත්ත වෙන්නේ ලංකාවේ වෙන්නේ ඉස්සරෝම් බලනවා රජේ රැකියාවක් තියනවාද කියලා. ඒ කියන්නේ රජේ රැකියාවෙන් බලන්නේ Tamanට වැඩ කරත් නොකරත් තමන්ට පඩියක් හම් වෙනවා පෙන්ෂන් එකක් හම් වෙනවා. කාලය කළමනාකරණය කරන්න ඕන නිසා මම ඔබතුමාගෙන් අවසාන වශයෙන් අහනවා
මේ රටේ වගකිය යුතු පුරවැසියෙක්, ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් විදියට මේ රටේ බදු බරින් ජනතාව පීඩාවට පත් වෙලා අතිශය බදු බර උසුල ගන්න බැරි තරම් කියලා ජනතාව මේ මැසිවිලි නගනවා. බදු බර ඔය තරම් මේ බදු වලින් ලැබෙන ප්‍රතිලාභ සමාජගත වුණා නම් අපේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය මීට වැඩිය උසස් වෙන්න ඕනේ. පහසුකම් ලැබීම අතින් ඔවුන් උසස් තත්ත්වයකට පත් වෙන්න ඕනේ. මේ ව්‍යවසායකින්ටත් විශ්වාසය ඔවුන්ගේ විශ්වාසයටත් යම් ආකාරයක බලපාන මේ බදුබර වැඩිවීම මේ තත්ත්වය සමනය කරන්න ඔබට රජයට යෝජනා කරන්න පුළුවන් මොනවද මේ බදු අසීමාන්තික බද්දෙන් මේ ඔබත් ව්‍යවසායකයෙක් විදිහට පීඩා විඳින ඉතින් මමත් පුරවැසියෙක් විදිහට පීඩා විඳිනවා. මේකේ රජයට යෝජනා කරන්න පුළුවන් එකම දේ තමයි ලංකාවේ බදු ගෙවන්නේ සීමිත පිරිසක්. එතකොට මේ බදු දැල පුළුල් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වෙනකොට ඒක කරගෙන යනවා. ඉතින් පුළුවන් තරම් මේ රටේ බදු ගෙවිය යුතු පුද්ගලයන් මේ බදු දැලට එකතු කරගන්න ඕනේ. ඉතින් එහෙම එකතු කරගෙන අර හැමදාම බදු ගෙවන්නන් විතරක් බදු ගන්න එක වෙනුවට විශාල පිරිසකින් බදු අරගෙන මේ බදු බර අඩු කරන්න ඕනේ. කියන්නේ අපි හිතමු දැන් අපෙන් 35%ක් අපෙන් අය කරනවා නම් ඉන්කම් ටැක්ස් එක ඒක 24%ට විතර ගෙනල්ලා ඒ ගන්න ප්‍රමාණ පිරිස වැඩි කරා නම් ඇත්තටම මිනිසුන්ට මේ බදු බර දැනෙනවා අඩුයි. ඒකට ඇත්තටම ලොකු සිස්ටම් එකක් හදන්න ඕනේ. මොකද මේ රටේ ගොඩක් වෙලාට මේක මේ ඩිජිටලයිස් වුණොත් මේ ප්‍රශ්නේ ගොඩක් දුරට විසඳෙනවා. මොකද අද මම දන්න අය ඉන්නවා අපි බදු ගෙව්වත් සමහර ගොඩක් අය ඉන්නවා අදටත් බදු නොගෙවන අය ඉන්නවා. ඉතින් මේගොල්ලෝ මේ බදු දැලට එකතු කරගත්තොත් ඇත්තටම අර විශාල බදු ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන් රජයට. මොකද මම අර කලින් කිව්වා වගේ රජයට තියෙන වියදම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වියදම් ටික අනිවාර්යයෙන් මේගොල්ලෝ කරන්න ඕනේ. එතනින් එහාට ජනතාවට සහන දෙන්න වෙන්නේ අර වියදම් ටික කරලා ඉවරලා. එතකොට ජනතාවට සහන දෙන්න ඉතුරු වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒක වැඩි කරගන්න නම් අර මං මුලින් කිව්වා වගේ මේ රටේ දල දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕන. පුළුවන් තරම් මේ රටේ දල දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒ වගේම අපේ ඩොලර් ඉන්කම් එක පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ. මොකද අපේ ඩොලර් ඉන්කම් එක හැමදාම එකම තැන තියෙන්නේ. අපේ දල දේශීය නිෂ්පාදනයත් හැමදාම එකම තැන තියෙන්නේ. අපි මෙතනින් එළියට එන්න ඕනේ. මෙතනින් එළියට එන්නේ නැතුව ඒ කියන්නේ අපි වෙනස්ව හිතන්න පටන්ගෙන මේ ආර්ථිකය අපි වෙනස් කරනවා කියන තැන ඉඳගෙන අපි මේක කරන්න ඕනේ. දැන් අපි ඉන්නේ දෛනික වැටුපක් ගන්න පවුලක තියෙන ආර්ථිකයක මේ දෛනික වැටුපක් ගන්න පවුලක තියෙන ආර්ථිකයෙන් කොහොමද ව්‍යවසායකයෙක්ගේ මේ ආර්ථිකයකට යන්නේ. කියන්නේ ව්‍යවසායකයෙක් කියන්නේ හොඳට කාලා බීලා හොඳට ඇඳලා පැළඳලා හොඳ ඒගොල්ලෝ දකින්න සීන සැබෑ කරගෙන සමාජයේ ජීවත් වෙන කොටසක්. අද ලංකාවේ ඉන්න ප්‍රබල ව්‍යවසායකයෝ ගන්න ආදායමක් කරගෙන ඒගොල්ලෝ ඉතාම ලස්සනට ජීවත් වෙනවා. ඉතින් ඒ වගේ අපි වෙන රටවල් ගත්තත් එහෙමයි. දැන් සිංගප්පූරුව ගත්තත්, ඩුබායි ගත්තත්, තායිලන්ඩ් ගත්තත්, වියට්නාම් ගත්තත් ඒගොල්ලෝ ඉන්නේ අර ව්‍යවසායකත්ව මානසිකත්වයේ තියෙන ව්‍යවසායකයෙක්ගේ ආර්ථිකයේ තියෙන මේ ආර්ථිකයක ප්‍රතිලාභ බුද්ධ වෙන ආර්ථිකයක. අපි ඉන්නේ දෛනික වැටුපක් ගන්න පුද්ගලයෙක්ගේ ආර්ථික තියෙන තවත් කෙනෙක්ගේ අදෘශ්‍යමාන හස්තයකට යටත් වෙලා ජීවත් වෙන ජීවිතයක් තියෙන. ඉතින් මේක වෙනස් කරන්න ඉතින් අපි සියලු දෙනා මේක රජයකට විතරක් බෑ. අපි සියලු දෙනා මේ රටේ සියලුම දෙනාම අනිවාර්යයෙන්ම අපි පොසිටිව් වෙන්න ඕනේ. අපි ධනාත්මකව වෙන්න ඕනේ. අපි නිකං කනවද? අපි මාන්සෙලා අපි උපයගෙන කනවද? අපි දකින්නේ කුඩා හීනයක්ද? අපි ලොකු හීනයක් දකින්නේ කොහොමද? එහෙනම් ඒ හීනේ සැබෑ කරගන්න අපි මොනවද කරන්න ඕනේ? කොහොමද අපි හීන දැක්කට වැඩක් නැහැ නේ හීන සැබෑ කරගන්න බැරි නම්. එහෙනම් හීන සැබෑ කරගන්න නම් අපි ඒකට යම්කිසි කැපවීමක් කරන්න ඕනේ. ඉතින් මම මේක නර්මන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ලොකුවට හීන දකින්න ඒ හීන සැබෑ කරගන්න නම් ඔබ අද කරන දේෙන් තව පොඩ්ඩක් ඉස්සරහට යම්කිසි දෙයක් කරන්න උත්සාහ කරන්න. එහෙනම් බොහොමත්ම ස්තුතියි. ඔබගේ ඒ කතාව තුළ ඇත්තටම සමාජයේ ජීවත් වෙන මේ පුරවැසියන්ට තමන්ගේ අධ්‍යාත්මයක් දියුණු කරගෙන තමන්ගේ ආර්ථිකයක් දියුණු කරගන්න ඕන පාර කියලා දුන්න ඔබට බෙහෙවින් ස්තුතියි. බොහොම ස්තුතියි.